මෙහෙමයි අවුරුදු දෙකක් යනකම් සැලරි එක සාමාන්‍යයෙන් 20000ක් වගේ. හැබැයි ඊට පස්සේ ලක්ෂයක වගේ සැලරි එකට යන්න පුළුවන්. හරිද? එහෙනම් සර් මම අවුරුදු දෙකකින් එන්න 20000 තියන් ඉඳගනින් ඔබ. මුදලාලි පරිප්පු තියෙනවද? නෑ. සැමන් තියෙනවද? නෑ. සීනි තියෙනවද? නෑ. එහෙනම් ලෑලි තියෙනවද? ඔව්. එහෙනම් වහගන්නවා කඩේ. නිකන් කිරි බොන්න බෑ. චොක්ලට් කිරි ඕන. ඒ ඉතින් මං එළදෙනට චොක්ලට් එකක් කැව්වා. දැන් නම් කෙලින්ම මයිලෝ එළුවා ෆොටෝ වලට hina වෙන්නේ නෑනේ. මම මේ ලිප්ස්ටික් ටිකක් ගාලා මේකප් පාරක් දැම්මා. දැන් කෙලින්ම Instagram මොඩල් කෙනෙක් වගේ. පුරණ භාෂාව මට තේරෙන්නේ නෑනේ. ඉතින් මං හෙඩ්සෙට් එක දාලා Google Translate දැම්මා. මූ බඩගිනී කියලාද කොහෙද කියන්නේ? පුලා හැමදාම පාන්දර 5ට කෑ ගහනවා. හෙට නිවාඩු දවසක් 8ට කතා කරපන්න නැත්තම් රෑ කෑමට ඉඳ ලැස්ති වෙයන්. වැටුණානේ. පව් කකුල් ඉස්සනවා ඇති. මම මේ ගම් ටිකක් ගාලා බිත්තියට තියලා ඇලෙව්වා. දැන් නම් ආයේ ජීවිතේට වැටෙන්නේ නැහැ. අල්ලංග විතරද වෝක් එක්කන් යන්නේ. මාළුවටත් එක්සයිස් ඕනනේ. මම මේ පාත්‍රයේ කරේ තියාගෙන වෝක් එකක් එක්කන් යන්නේ. මාළුවටත් එක්සයිස්. හෙමින් යනවා කියන්නේ බොරු. මං පිටට ෆෑන් එකක් හයි කරා. දැන් යන්නේ ෆෙරාරි කාර් එක වගේ. දැක්කනේ ස්පීඩ් එක. පූසෝ හදන්න සල්ලි නෑනේ. මං හදාගත්ත ලස්සන මදුරුවෙක්. මූ හරි හොඳයි. මගේ ලේ ටිකක් බීලා පාඩුවේ යන්න යනවා. good boy. උන්නේ කෝ තමුසලගේ පාන් හදන මිනිහා. මොකද්ද ප්‍රශ්නේ සර්? ප්‍රශ්නේ තමයි තමුසට මතකද පෙරේද මම පාන් ගෙඩියක් අරන් ගියා. ඒක ඇතුලේ බීඩියක් තිබ්බ. ඒක තමයි මම බැලුවේ ෂෝට් එක කොහෙන්ද ආවේ කියලා. තව රුපියල් 6ක් දෙන්න සර්. පුතා මෙහෙ වරේ. කවද බම් මේ උඹ මගේ බබා කියලා දාන් ඉන්නේ? ඒ මගේ බබා නෙවෙයි මාක් බාබා. අම්මේ මුස්ලිම් යාළුවෙක්. මගේ නගි මාර මීටරයක්. ඔස්කෝලේ කීයද ඔන්නේ? මොන්ටිසෝරි. එච්චරට මොනවද පුළුවන්? නම මුල ඉඳලා අගටයි අග ඉඳලා මුලටයි කියන්න පුළුවන්. මොකද්ද නම? නිපුණි. ද ගියේ? මැරෙන්න කියලා වහ බෝතලයක් ගන්න ගියා. ඉතින් ඔබ බිව්වද? බොන්න බලද්දි කල්ලිකුත් වෙලා ඉතින් නොබී හිටියා. මට පේනවා මහත්තයා සහකාරියක් නැතිව අවුලෙන් ඉන්නේ ඔයා 35 වෙනකන් විතරයි. ඒ කියන්නේ ඊට පස්සේ සුපිරි කෑල්ලක් සෙට් වෙනවා. පිස්සුද යකෝ? ඊට පස්සේ උඹ ඒකට හුරු වෙනවා. උඹලා දෙන්න මේ ටිකේ කට්ටි පැන්නනේ. ඉස්කෝලේ යන්නේ නැතුව. අන්න ලොකු සර් එනවා මේ පැත්තට. එහෙනම් ලොකු සර්ට නූල් බදින්න වෙයි. මම කිව්වේ සීයා මැරුණ කියලා. සර් පොඩි හදිසියකට මට හෙට නිවාඩු ගන්න ඕන උසාවි යන්න. හෙට තමුසෙට පිස්සුද? මෙහෙ වැඩ ගොඩ ගැහිලා. ඇයි උසාවි යන්නේ තමුසේ නඩුව අහන්නද? අපෝ නෑ සර්. කලින් නිවාඩු නැහැ කියපු බොසාගේ දත් ටිකක් ඇඩුව එකේ නඩුව. අනේ හිමිට වැඩ කරන් එන්න මල්ලි.